ආයිබෝන් ආයුෂ බොහෝ වේවා. උඩ දවසකට පස්සේ චුට්ටක් විතර කතා කරන්න කියලා ආවා. වැඩ වැඩිකම නිසාමයි ඇත්තටම වීඩියෝ එකකට කතා කරන්න එන්න වෙලාවක් නැත්තේ. ඉතින් රත්තරනේ මෙන්න මේ දේ අලුත් වැඩක් තියෙනවා. පළවෙනි වතාවට එන රටේන ඔයාලගේ අතින් තමයි මෙන්න මේ වැඩ කෑල්ල ගොඩක් දුරට කරගන්න යන්නේ. කට ගහගෙන සැරට ඉන්න ගෑනුන්ගේ නම් ඒ දේවල් හරියන්නේ නැහැ. අලුත් සෙල්ලම මොකද්ද කියලා දන්නවද? දැන් ලංකාවේ ඉඳලා මෙහි ඒජන්සි වලට එනව නේද? මෙහි ඒජන්සි වලට ආවට පස්සේ මෙහි ඒජන්සි වල අමුතුම සෙල්ලමක් තියෙනවා. කට්ටිය ගොඩක් ඉන්න තැනක නම් ඔක්කොම එකට එකතු වෙලා නිකන් ට්‍රිප් එකක් ගියාම වගේ උයාගෙන කණ එක වෙනම දෙයක්. එහෙම උයාගෙන කණ එකක් නෙමෙයි. අලුතෙන් එන කට්ටිය මේකේ දේවල් දන්නේ නැහැ. ඒජන්සියට ආවට පස්සේ ඒජන්සි වල ඉන්නවනේ මැඩම්ලා කියලා කොටසක්. එන්නේ ඉන්න ගෑනුන්ගේ රෙදි හොදන්න ඕන අපේ ගෑනු. දවස් 2ක්ද 3ක්ද 4ක්ද තමන්ගේ කෆිල් ඇවිල්ලා ගෙනියනකම් ඒජන්සිය ඇතුලේ තියෙන සියලුම වැඩ කරන්න ඕන. පළවෙනි වතාවට රටේන ආදරණීය අපේ සහෝදරියෝ. ඔයාලට තමයි කියන්නේ. උඹලා පළවෙනි වතාවට දෙන්නේ කෙල්ලනේ, දෙවෙනි වතාවට දෙන්නේ, තුන්වෙනි වතාවට දෙන්නේ. ඒක නෙවෙයි. ඒක වැඩක් නැහැ. කොහොම ආවත් තමන්ගේ ආත්ම ශක්තිය කියලා දෙයක් තියෙනවා. සීමාවට වැඩිය බය වෙන්න යන්න එපා. ඔයාලට කණ්ඩ බොණ්ඩ ඕගොල්ලෝ එකට එකතු වෙලා උයා ගන්න. ඒක වෙනම දෙයක්. මේ ඒජන්සි වල ඉන්න ගෑනුන්ගේ රෙදි හොදන්න, බුදියන කාමර වල මකුණු දැල් කඩන්න, සුද්ධ කරන්න, අස් කරන්න ඕගොල්ලෝ මේ කුවෙට් එකට ඉන්නේ නැහැ නංගි. මට දෙතුන් දෙනෙක්ම කියනවා අක්කේ අපි ඒජන්සියට ඇවිල්ලා මෙච්චර දවසක් හිටියා. මෙන්න මෙහෙමයි අපිට උනේ. මෙන්න මේ වගේ දේවල් තමයි අපිට කරන්න උනේ. ඔය එකක්. අනිත් ඒජන්සි එකේන කාඩ් එකත් එක්කම සම්පූර්ණ විස්තර ටික තියෙනවා. ඒක මම පස්සේ දවසක වොයිස් කට් එකකුත් එක්ක දෙන්න ඕන තැනට දිය යුතු නිසා මම ඒගෙන ඒ ඒජන්සි නම්බර ඒවා නැතුව මම මේ කතාව කියන්න. දැන් කෙනෙක් ආවට පස්සේ ගෙදරකට දානවනේ. දාලා දවස් 10ක් දවස් 15ක් වැඩ කරනවා. ඒ ගෙදර හොඳ නැහැ මොන හේතුවකින් හරි ප්‍රශ්න තියෙනකොට ඒගොල්ලෝ ඉන්න බෑ කියලා ඒජන්සියට යනවා. එතකොට ඒ ගෙදරට ගිහින් දාන්න ඉස්සලා දවස් 5 පඩිය හෝ දවස් 10 පඩිය ඉන්න කෙනාට කියනවා මේ ඔන්න මම මේ පඩිය ඔයාගේ පඩිය අපි ඒජන්සියට ගිහින් දෙනවා. ඒජන්සියට දෙනවා කියලා ඒ මිනිස්සු පඩිය මෙයාගේ අතට නොදී ඒජන්සියට ගිහින් දෙනවා. දවස් 10ක් සතියක් දවස් 15 එක්කෙනෙක් ඉන්නව දවස් 20යි පඩිය. හරිද? අපිට මේ වගේ මෙයා සිංහලද දෙමළද මුස්ලිම්ද ඒව අපිට අදාළ නැහැ. අපි ඔක්කොම ශ්‍රී ලාංකික එකම රටේ එකම සහෝදරියෝ. ඉතින් ඔන්න ඇවිල්ලා ගෙවල් වලට දානවා දවස් 5යි 6යි වැඩ කරනවා. ගෙවල් හොඳ නැහැ කියලා ඒජන්සියට ගිහින් දානවා. ඒජන්සියගේ බොසාගේ සාක්කුවට තමයි අර මිනිස්සුන්ගේ සල්ලි. උඹලට හරියයිද? පොඩ්ඩක් බලන්න හිටපල්ලා. හරි? එක්කෙනෙක් දෙන්නෙකුගේ කරා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට ගිහින් දාන හැමෝගෙම සල්ලි ඒජන්සියේ බොසාගේ සාක්කුවට යනවා එකක්. අනිත් එක මේ ඒජන්සියේ කණ්ඩ දෙන්නේ උදේට එක්කෙනාට එක රොටියක් දෙනවා. පරිප්පු එකක් කියනවා කිරිපිටි දාලා දිය කරලා තමයි පරිප්පු එක හදන්නේ. ඊට පස්සේ ඒක මිතුරු කරලා රැටක් දෙනවා. ඒකම තමයි කණ්ඩ දෙන්න තියෙන්නේ. කවුරු ඊගාවට සිකුරාදට විතර චුට්ටක් කතා කරන්න ෆෝන් එකක් දෙනවා. මේ ඒජන්සිය ඇතුලේ ලංකාවේ ගෑණියෙක් ඉන්නවා. ලංකාවේ සිංහල ගෑනු කෙනෙක් ඉන්නවා. එයා තමයි එතන ෆෝන් ටික ඔක්කොම කට්ටියක එකතු කරලා ගන්නෙ. එකතු කරලා අරගෙන ෆෝන් එකේ ලොක් එක අරපන් කියනවා. ලොක් එක ඇරලා සමහරු ඉන්නවා එක නංගි කෙනෙක් ඉන්නවා එක ගෙදරක මාස 6ක් 7ක් වැඩ කරලා.
ඒ විදිහට ගොඩ කට්ටිය වැඩ කර හොඳ නැතුව ඊගාවට සමහරුන්ගේ කලින් හිටපු කෙනා ලංකාවට ගිහින් එන්නේ නැහැ කියලා ඉඳලා ආපහු ගෙදරට ආවම අර පරණ එක්කෙනාව අරගන්නවා අලුත් කෙනාව ඒජන්සියට ගිහින් දානවා. එහෙම ගිහින් දාන කට්ටියගේ ෆෝන් එක අරගෙන ෆෝන් වල නම්බර් අරගෙන සමහරු ඉතින් මේ ලව් එකට මේ තනියෙන් අරහෙන් මෙහෙන් ඉන්නකොට කතා කරන පිරිමියෙක් එක්ක ඒ පිරිමියාගේ නම්බරේ අරගෙන තමන්ගේ ගෙදර ලංකාවේ ඉන්න තමන්ගේ මහත්තයාට දෙනවා මෙන්න මේකි මෙහෙමයි කියලා. මේ දේ කරන්නේ ලංකාවේ සිංහල ගෑණියෙක් මාත් ගෑණියෙන්නේ. උඹත් ගෑණියෙක් නිසා තමයි මං කියන්නේ. ඒ සියලුම වොයිස් කට්ටික එක්ක ලිඛිතව නම්බරෙත් එක්කම ඒජන්සිය කොහෙදකින්ද මන්ද විස්තර දිය යුතු තැනට දෙන්න ඕනි හින්දා මම මේ වීඩියෝ එකේ ඒ දේවල් දෙන්නේ නැහැ. මම කවදාකවත් ඔය උඹතෝ වරපල කියලා කුණුහරුප කියන්නේ නැහැ. එහෙම කතා කරන කෙනෙක් නෙමෙයි. ඉතින් එතකොට මේ කෙල්ලෝ සිකුරාදට විතරයි කෝල් එකක් ගන්න පුළුවන්. ගෙදරකින් ගෙනියන්න එනකන් කෝල් එකක් ගන්න පුළුවන්. ගෙදරට මාමට හරි බාබට හරි දෙනකොට සැර දාලා නිකන් බල්ලු කුකුළු දෙනවා වගේ දෙන්නේ. එතකොට ඒජන්සියේ සර් එනකොට අපේ එක කෙල්ලෙක් ඉඳගෙන ඉඳලා තියෙනවා. යන්නේ පයින් ගහගෙනලු. එනකොට නැගිටින්න ඕනලු. එනකොට නැගිටින්න ඕන. ඉතින් ගෙවල් හොඳ නැහැ, ගෙදරකට ගිහිල්ලා ගෙදර හොඳ නැහැ කියලා අඬවුවගෙන් පස්සේ මේ තරුණ කෙල්ලෝ ඉන්නේ. අඬනකොට කියන්නේ උඹට දැන් ඇවිල්ලා මාස 3යිනේ උඹට මං ඉතින් ඒ වචනේ කියන්නේ මට කියන්න බෑ. මට ලොකු දරුවෝ මට දීග දුන්න දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒ 3 දෙනාත් එක්ක පවුල් කාරණා 3 දෙනාත් එක්ක මට දරුවෝ 6 දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්. ඒ හින්දා මං කුණුහරුප කියන්න කැමති නෑ. ඔයාලට අසාධාරණයක් වෙනවා නම් ඒජන්සියේ අසාධාරණයක් වෙනවා කරුණා කරලා එම්බසි කතා කරන්න. ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නම්බර තියෙනවා ඒවට කතා කරන්න. අතපල්ලෙන් වැටලා වගේ ඕකුන්ගේ ගුටි කකා ඒජන්සිය ඇතුළේ ඉන්න එපා. නිකන් දවස් 10 15 20 වැඩ කරලා සල්ලි ටික උන්ගේ සාක්කුවට දාගෙන ඔයාලා දුක් විඳිනවා. එහෙම බය වෙන්න එපා කාටවත්. මට සම්පූර්ණ විස්තර ඔක්කොම මන් ළඟ තියෙනවා. මං දෙන්න ඕන තැනට දෙන්න. එකක්. අනිත් එක ඔයාලට ඒජන්සි එකට ආවට පස්සේ ඉන්න තැන අස් කරන්න අතු ගා ගන්න ගේ ඇතුළේ දෙලිය දෙක අදාළ නැහැ. අස් කරට අතු ගාකට කමන්නේ. නමුත් උයාගෙන කණ්ඩේ ඒ බලන් ටික හොදගන්න ඔය ඒජන්සි විල නෝන මහත්තයලුන්ගේ රෙදි හොදන්න ඕගොල්ලෝ ඇවිල්ලා නැහැ. උන්ගේ ඇඳන් අස් කරන්න ඕගොල්ලෝ ඇවිල්ලා නැහැ. උන් ඇවිල්ලා අපේ සල්ලි වලින් යැපෙන්නේ. අපි විකුණලා ගන්න සල්ලි වෙනින් තමයි ওই මිනිස්සු ඉන්නේ. ওই විදිහට අහිකුන්ටක වැඩ කරන ඒජන්සි වල ඉන්න උඹලට අල්ලා දෙයියන්ගෙම පිහිටයි අඬන්න එපා පස්සේ අතන කොර වුණා මෙතන කොර වුණා මෙහෙමයි කියලා. ඔය ගන්න අපේ උන් දවස් 2 3 වැඩ කරලා එන පඩිය නොදී සාක්කුවට දාගන්න උඹලට කවදාකවත් හොඳක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තරම් ගෙවල් ඇතුලේ දුක් විඳිනවා. කියා ගන්න බැරි කට්ටක් කනවා. මේ අත්තේ හැම ගහිලා තියෙන්නේ. ඒ නිසා ගොඩාක් කල්පනාවෙන් අහිංසක ලංකාවේ අපේ කෙල්ලන්ගේ සල්ලි ගන්න එක. අනික් එක ඒජන්සියට මම වචනේ කියන්නේ මට යකාය විසෙනවා. ලංකාවේ සිංහලෙවුන් ඒව ඇතුලේ වැඩට ඇවිල්ලා තමන්ගේ රටෙන් එනෙවුන්ව පාගන්න උත්සාහ කරන්න එපා. තේරුණාද? එහෙනම් ගිහින් එන්න බුදු සරණයි ආදරේ ජේසු පිහිටයි අල්ලා දෙවි පිහිටයි සියලු දෙනා